ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අපි හැමෝටම හදිසි අපදාවකට ලක් වෙන්න සිදු වුණා. අපේ යාළුවන් ගොඩක් කරදර වලට මුහුණ දුන්නා. වීඩියෝ වලින් මේ බව අපි දැනගන්න ලැබුණා. ඉතින් යාළුවනේ මේ ගැන අපි ගොඩක්ම කනගාටු වෙනවා. නමුත් අපි ඒ වයින් වැටෙන්න හොඳ නැහැ. හිතයටත් වඩා ධෛර්යයෙන් නැගී සිටින්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රාර්ථනාවත් අරගෙන අද මම මගේ වීඩියෝ එක අරගෙන ආවේ. මං අලුතෙන් මගේ ගෙවත්තට එකතු කරගන්න අරගෙන ආපු ප්ලාස්ටිකක් හිටව ගන්න හැටි තමයි අද ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඔක්කොම මම දියතොවිනින් තමයි අරගෙන ආවේ. ඉතින් අපි බලමු මේ පැල ටික හිටව ගන්නේ කොහොමද කියලා. මේ මම පෝච්චියට ඉස්සෙල්ලාම හොල්ලෙලි කැබලි ටිකක් තමයි දාලා තියෙන්නේ. ඒ සමගම මතු පිටපස් වැලි සමානව අරගෙන තියෙනවා. කර 10 භාගයක ප්‍රමාණයක් එකතු කර පොල්ලෙලි කැබලි ස්වල්පයකුත් එකතු කරලා තමයි මේ මිශ්‍රණය මං හදාගත්තේ. ඒක හොඳට කලවම් කරන්න ඕනේ. මෙහෙම හොඳින් මිශ්‍ර කරලා පෝච්චියට දමා ගන්න ඕනේ. පෝච්චියෙන් 3 කාලක් විතර එහෙම පස් මිශ්‍රණය දා ගන්නවා. ඊට පස්සේ නිල් කැට පොහොර ස්වල්පයක් දාලා ඒකත් හොඳින් කලවම් කර ගන්නවා. ඔයාලට කැමති නම් ඔස්මකොට් පොහොර ටිකකුත් දාන්න පුළුවන්. මේ රෝස් පාට සිංගෝනියම් පැලේ තමයි මම මුලින්ම හිටව ගන්න ගත්තේ. ඒක හිමීට කවරය ගලව ගන්න ඕනේ මුල් වලට හානියක් සිදු නොවෙන්න. ඒ විදිහට පැලේ ගලවලා දාමලා තියෙන පස් ටිකක් අයින් කරගන්න ඕනේ. මේ මුල් හොඳට තියෙන විදිහට පැලේ පරිස්සමට තියලා තව පස් ටිකක් දාලා හොඳින් හිටව ගන්න ඕනේ. එහෙම හිටෙව්වට පස්සේ තමයි මේ වලට පේන්නේ. මෙන්න ටිකක් අද කරලා පස් ටික හොඳින් සකස් කර ගන්න ඕනේ. මේ පැලයට හොඳින් වතුර ටිකක් දාන්න ඕනේ. දැන් මේ පැලය සෙවන ස්ථානයක දවස් 2-3ක් තියලා තියන්න ඕනේ. මගේ කලින් වීඩියෝ බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.